මගේ කොණ්ඩේ මෙච්චර දවසක් මේ ලස්සන කොහෙද හැංගිලා තිබ්බේ? මේ මාද විශ්වාස කරන්නත් බෑ. නේ නිකන් ජැක්සන් ඇන්තනි අනේ අයියේ thank you අයියේ මං හිතුවා වගේම ඔයා කපලා. අනේ thank you අයියේ ගොඩක් ස්තුතියි. ඒක මගේ වගේ කියමු මල්ලි. 2 hours later. කොබම් මගේ කොණ්ඩේ අකෝ හැම පාරම සැලුන් එකේ කපලා බලද්දි ඉන්නවා සල්මන් ඛාන් වගේ. ගෙදර අවිල්ල බලද්දි නිකන් මොකෙද්ද වගේනේ. කවන්නේ පණ්ඩිත් අමරදේව වගේ හරි ඉන්නවනේ. හන්තානට පායනේ හද ලස්සනයිද කියන්නේ. අද නම් අනිවාර්යෙන්ම කියන්න ඕනේ අයියේ කොටට කපන්න නැතුව පොඩ්ඩක් තියලා කපන්න ඕනේ කියලා. අයියා මේ අයියේ මල්ලි මේ පැත්ත. මේක නම් හරියන්නේ නැහැ. මේ පාර නම් අනිවාර්යෙන් කියන්න ඕනේ අයියේ කොටට කපන්න නැතුව ටිකක් තියලා කපන්න කියලා. අයියා මේ උඩ ටික විතරයි මල්ලි තව ටිකයි. මේ අකා මාර බඩුවන්නේ. මේක හරියන්නේ නැහැ. මගේ ඔළුව මගේ කොණ්ඩේ. මේ සැරේන අනිවාර්යෙන්ම කියන්න ඕනේ. අයියා මේ අයියා ඉවරයි. ඒ කියන්නේ කොණ්ඩේම කපලා ඉවර කරාද? කොහොමද මල්ලි කොණ්ඩේ ඉතුවා වගේම කැපුවානේ? ඉස්සෙල්ලා හිතන දේ කියන්න දීපල්ලා. මල්ලි නිතර එන්න ඕනේ ඈ. එන්න ඉඳපන්. පද්ද මල්ලි කිව්වේ? නෑ නෑ මොකුත් නෑ. මල්ලි එනම් කොණ්ඩේ කපමුද? මල්ලි අංගිදන්නේ බඩු හරියන්නේ. resting peace. ඔයා ක්‍රිප්ටෝ කරන්සි හරහා පිරමීඩ වලට අසුන මේ සල්ලි උපයන්න කැමති කෙනෙක්ද? එහෙනම් මේ අවස්ථාව ඔයාට ක්‍රිප්ටෝ කරන්සි ගැන මුල සිට අග දක්වා සම්පූර්ණයෙන් කියලා දෙන වසර ගණනාවක අත්දැකීමක් ඇති ආයතනය. ඕගොල්ලෝ මේ ක්‍රිප්ටෝ කරන්සි කෝස් එකට ජොයින් වෙන්න කැමති කෙනෙක් නම් ජනවාරි 14 හරියටම ජනවාරි 14 ඒගොල්ලෝ ෆ්‍රී සෙමිනාර් එකක් තියෙනවා. ඉතින් මේ සෙමිනාර් එක සම්පූර්ණයෙන්ම නොමිලේ. ඉතින් මේ නොමිලේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න නම් ඕගොල්ලෝට කරන්න තියෙන පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් හරි පළවෙනි කමෙන්ට් එකේ තියෙන ලින්ක් එකෙන් හරි ගිහිල්ලා ඒගොල්ලෝ WhatsApp group එකට join වෙන්න. ඉතින් ඔයා මේ වීඩියෝ බලන්නේ ජනවාරි 14 වෙනිදාට පස්සේ නම් කිසිම ගැටලුවක් නැහැ. වැඩ කරන්න තියෙන්නේ WhatsApp group එකට join වෙලා ඉස්සරහට පැවැත්වෙන ෆ්‍රී සෙමිනාර්ස් ගැන ඒගොල්ලෝ දැනුවත් කරන. ඉතින් උඹලට ඒ මාර්ගෙන් ඉස්සරහට පැවැත්වෙන සෙමිනාර්ස් වලට සහභාගී වෙන්න පුළුවන්. ඔයාලට වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් WhatsApp group එකේ admin ලාගෙන් දැනගන්නට පුළුවන්. මෙම නොමිලේ පැවැත්වෙනා වූ සම්මන්ත්‍රණයේදී මෙම කෝස් එකට සහභාගී වන්නේ කෙසේද? ඒ වගේම ඔවුන්ගේ රිසල්ට් සහ ක්‍රිප්ටෝ කරන්සි පිළිබඳ සම්පූර්ණ දැනුමක් ඔවුන් මේ සම්මන්ත්‍රණයට සහභාගී වී ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ කෝස් එකත් ඉතින් 20-30000 වගේ ලොකු ගණන් වල කෝස් එකක් නෙවෙයි. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ සම්මන්ත්‍රණයට සහභාගී වී ඕගොල්ලෝගේ හිණෙත් හැබෑ කරගන්න. ඉතින් තවත් බල ඉන්න නැතුව පහත ඇති WhatsApp group එකට join වෙන්න. එහෙනම් back to the video. මොකට සැලුන් එකට එනවද දන්නේ නැහැ. හොඳයි අයියා අවුලද නැහනේ. නෑ එන අය අපි කපමු නේ කොහොමද? අයියා අවුල නැහනේ. කපමු. මල්ලි පුතා කියන විදියට කපන්න. එනම් පුතා කොහොමද කපන්න ඕනේ? මේ යට නෝට් කරලා ස්පෙන්ස් එකක් ගන්න. හරි. මල්ලි කොටටම කපන්න. 5 minutes later. හරි පුතා කපලා ඉවරයි. මොකද අංකල් කපලා තියෙන්නේ මේ?
හයි ඒක තමා පුතා දැන් කාලේ කාට් මේ ෆැෂන් දන්නේ නැද්ද? ෆැෂන් මේවා අංකල් ෆැෂන් මෙන්න තාත්තා කිව්වා. අංකල් දන්නේ නැද්ද කොණ්ඩේ කපන්න? යකෝ ළමයි නෙවෙයි යකෝ. පුතා කොහමද ඉස්කෝලේ නිවාඩුනේ? ඔව් අංකල්. මොකද දැන් මේ කට්ට කපන්න ඕනේ දැන්. නැත්තම් අන්න දෙන්න නෑ නේ අංකල්. හරියට මොකද කපන්න ඕනේ පුතා? ගහන්න අංකල් වීයේ. වී එක ගහලා. වීයේ ගහලා. ඔව් වීයේ ගහපන් ඉතින්. හරි. පොඩි එකා වී එකක් නේ ගහන්න කියන්නේ. මේ වගේ කපලා ගිය සැරේ මතකනේ. එහෙනම් පුතා කොණ්ඩේ කපලා ඉවරයි. අංකල් ලස්සන අපරනේ ගාන කීයද කියන්නේ? යන්න වරේ කවුද කට්ටේ කැපේවා තාත්තේ කුදියකෝ අඩෝ කවුද යකෝ මේ පොඩි ළමයින්ට මෙහෙම කට් කපන්න කියලා දුන්න එක අනේ එපා තාත්තේ නෑ අයියා මේ ළමයා තමා කිව්වේ මෙහෙම කපන්න කියලා. මේ 6 4 වත් නොදන්න 3වත් පාස් නැති පොඩි එකෙකුට මෙහෙම කට් කපනවද යකෝ 6 4වත් දන්නේ නැහැ කිව්වට මෙයා කට් එකේනම කිව්වනේ අය ඒ කියපු නම තමයි කැපුවේ. උන් මේ ඇත්තද කියන්නේ නෑ තාත්තේ මෙයාගේ බොරු මෙයා තමයි මේ අලුත් කට්ටයක් මේ ට්‍රෙන්ඩින් කට්ටයක් කියලා කැපුවේ මම කපන්න කිව්වේ නෑ තාත්තේ පුතා ඔයානේ කිව්වේ. තෝ තමයි එහෙනම් මේ බලෙන්ම කට්ටේ කපලා පොඩි උන්ගේ සල්ලි කඩා ගන්න හැදුවේ නේද නෑ හෙල්මට් පාරේ තුට්ට මම මහත්තයා ඉතින් කොයි වගේ කට්ටයක්ද කපන්න ඕනේ? ලෝමල ගහන්න වල දෙපැටට. හරිද? හෙලෝ අයියෝ මේක කරන්න බෑනේ සුගත්. අයියෝ මේ සුගත් මේක කරන්න බෑනේ බං. පොඩේට වලින් පොඩේට. දැම්ම උඹට කීපාර කිව්වද බං ඈ? වලි දැන් කපන්න වලි හම්බුනේ. අයියෝ මු ආය ගන්නවනේ. මල්ලි විනාඩි දෙකකට මාව මොරගේ කාපිය. මල්ලි දැන් කපන්න මල්ලි. මුන් එක්ක බෑනේ මල්ලි වැඩ ගන්න බලන්න එපානේ නෑ හිද්ද. දැන් කපන්න නියසේ දැන්. අයියෝ පොඩ්ඩක් ඉන්නකෝ මල්ලි. අයියෝ බෑනේ මල්ලි මුන් එක වැඩ කරන්න. හෙලෝ යකෝ අරුට අත්තර පුලන්න මට කොත්තර පුලන්ද ඈ? අද කොණ්ඩේ කැපුවා වගේ තමයි. මල්ලි නගිට බං මල්ලි මේ එන්ටක මේ කොණ්ඩේ කපලා ඉවර කරන්න දැන් මං කීයේ ඉඳන්ද මෙතන රස්තිය දුන්නේ පවු නැද්ද මං එතකොට අය දැන් වෙලාව කීයද? අයියෝ මල්ලි දැන් මේ වෙලාව රෑ 12 මේ යක්කු ගස්නා කියලා මේ එළි වෙන්න කලින් කොණ්ඩේ කපන්න ගෙදර යන්න ඕනේ හෙට වැඩටත් යන්න දෙනවා මල්ලි මොනවද මල්ලි ඒ කියන්නේ අකෝ රෑ 12 වෙනකම් උඹ මේ කෝල් කතා කරගෙන හිටියද? Later. අම්මට දෙනි මල්ලි. මල්ලි බෙල්ල මොකද? ගිය පාර මල්ලි කොණ්ඩෙත් වැඩි වගේ නේ පොඩ්ඩක් කපමුද? මල්ලි එහෙනම් හරි කොහමද වැඩි ලස්සන කරන්නේ? අර ඊළඟ එන්න මල්ලි කීයේ ඉඳන් නේ කපල දෙන්නු ඒක තමයි
සමරන් නේද? මොන්න සරන්ද මල්ලි ආවේ කොණ්ඩ කපන්න තමා කපපම් මල්ලි කොණ්ඩේ මල්ලි උඩට අර බෑග් එකේ මොනවද තියෙන්නේ? චේ අයියා මේ බෑග් එකේ ඇතින් මගුල නෑ අයියා මම මේ අරුන්ට කියලා ගන්න ඕනින්ද ඔය බෑග් එක ගෙනල්ලා දැන් මේ බලපන් අයියා දැන් එක එකක්වත් නෑනේ අයියා අපල ගමුනේ හරි මල්ලි කපමු. එනම රුපියල් 700ක් ගන්නකො බලන්න. ඈ 700 යකෝ තොට දුකද මේ බලපන් කතුරු පාරවල් අතර ගියාම මේවට කඩ අයියා කියන්නේ ඈ පොඩ්ඩක් ඉන්න මේ මේවට තමයි පැෂන් කියන්නේ දැන් කාලේ 2024 මේ ඉවරයි දැන් 2025 යකෝ තොට පැෂන් නෙමෙයි ෆුඩ් චැලෙන්ජ් එකක් දෙනවා 700 නෙමෙයි 7000ක් දෙන්න අමුද මම දවස් දෙකකට මගේ වැඩකට එළියට ගියා මම උඹට කිව්වේ මොකද්ද කඩේ ඇරලා සුද්ධ කරන්න විතරනේ උඹ ඒ ටිකට මෙච්චර දෙයක් කරාද යකෝ මල්ලෝ තෝ මේ කඩේස් කරන්න ආපු එකද යකෝ මගේ කොණ්ඩේ කැපුවේ මල්ලේ මූ මේ සැලුන් එකස් කරන්න ආපු එක මේ මූගේ කොණ්ඩෙත් කපලා බෙල්ලත් කඩලා අන්තිමට තොට ෆැෂන් නේ ඈ ඒ වන්දර රුපියල් 700ක් ගන්න ටපන් තොට ඈ